හරි. අපි ඊළඟ කතාවට අපි ඉක්මනට අපි ගමු. ඊළඟට හිමායා ටිම්රාන් කීර්ති හිමායාගේ කවි වලට මම විශ්ව වැටලා හිටපු කාලයක් තිබුණා. කොහොමද මේ යකා මේවා මෙහෙම ලියන්නේ කියලා. මේ හිමායාගේ ඉතින් තියෙනවා මේ ළඟදී ආපු ඒවා ගත්තොත් මම ආසම එකක් තමයි මේ යන්නන් චන්දරේ කවි පොත. මහා ලස්සන එකක් තියෙනවා. පොඩ්ඩි අම්මාමයි තාම රාශිනිය අපින්දයි සින්දුව සාදර බණ්ඩාර සාදරය කියන එක. ඒ වස්සේ පොඩි දෘෂ්ටිවාදයකුත් තියෙන අර ගමේ මිනිස්සු ගාව තියෙන අර ගමේ මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන් දැනෙන වචන ටිකක් එක්ක ඒ මනුස්සය අස්සන්ට දෙල්ලම් කරලා තියෙනවා. ඒක මාර ලස්සන ඒජිට් එකේ ගිය සමන් සිරිමයි. තව එඩරු යායේ සිට ලියවි කියලා ලස්සන මේ මොනවාද පත්තරෙන් ලියපු ලිපි එකතුවක් පොතක් කරා හිමායා එහෙම. හිමායා කවි ලියනවා. හිමායා මං කියන්නේ බලාගන්න විදිහක් තියෙන්න ඕනේ රාජ්‍ය ආන්තරණය ඇතුලේ. ඒ වගේ මිනිස්සු එහෙම නෑ. දැන් සමහරවිට කීයක් හරි එකතු කරලා මහන්සිලා කවි පොතක් ලියාගෙන මේ දේශපාලනිකව බැලුවොත් මම කියන්නේ ඒක දීලා ඒකට පස්සේ සම්මාන දෙනවා. හිමායාම කියපු කතාවක් තියෙනවා මේ ඒ උනාට ජීවිතේ තාම හිමායා ගිරිබානා වෙන්න පුළුවන්. සිකියුරිටි ජොබ් එකක් කරගෙන ඉන්න වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒතකොට ආටිස්ට් කෙනෙක්ට ඇයි එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ මට හිමායා මතක් කරනකොට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ඔක්කොමත් දරාගෙන මාර ගේමක් ගහගෙන යන මිනිස්සෙක් හිමායා. එයාගේ කවි මාරම ලස්සනයි. ඒ කවි වල තියෙන ලස්සනකම තමයි මම මේ වෙලාවේ හිමායාව තෝරගත්තේ. හිමායාම කියපු කතාවක් තියෙනවා. සම්මාන හම්බ වෙනවා තමයි. හැබැයි පරිස්සමෙන් සම්මාන වලට අත කැපෙන්න පුළුවන්. අත කැපුණාම ආයෙ යන්න බෑනේ. ඒ දෙපැත්තක් තියෙන කතාවක් කියන්නේ. අර හම්බෙන ෆිසිකල් සම්මාන කියලා නෙවෙයි කියන්නේ. මේ එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ ඇත්තටම සම්මාන ගොඩක් හම්බ වෙච්ච හැමදාම ලියනවා නම් ඒවා කියවන්න මම ඉන්නවා කවුරු නැතත්. කියනවා මේ තරම් ආදරේ හිමායාගේ කවි වල. ගොඩක් තැන්වලදී ටිමන් විදිහට මම හිතන්නේ මිනිස්සු රීඩ් කරගෙන නැහැ. හරි හැටියට. ඒ කියන්නේ දැන් සර් ඔහම කියද්දි මම පොත් දෙක තුනයි කියවලා තියෙන්නේ. අර ගොඩක් තැන්වලදී රීඩ් වෙන්නේ නැහැ මිනිස්සු කියවන්න කම්මැලිකමද නැත්තම් කියවන්න කම්මැලිකමකුත් ඇති. කවි කියන එක හැමෝටම සෙට් වෙන්නේ නැතුව ඇතිනේ. එහෙම ප්‍රශ්නකුත් ඇති. එතකොට ලංකාවේ සාහිත්‍ය නිර්මාණය අස්සේ එහෙම ලොකු එකක්වත් නැහැ. ලංකාවේ හැබැයි කවිය කියන්නේ අනිත් නිර්මාණත් එක්ක ගත්තහම නැෂනල් ලෙවල් එකකින් ඉන්ටර්නැෂනල් ලෙවල් එකකින් තියන්න පුළුවන් එකක්. දැන් ලංකාවේ සුපිරි ෆිල්ම්ස් හැදෙනවා ඇත්තටම හරි අඩුයිනේ. හැදෙනවා නමුත් අඩුයි. ලෝක මට්ටමේ තියන්න පුළුවන්. ලංකාවේ මියුසික් මං කියන්නේ වැරද්දක් විතර ගන්න එපා. සින්දුවක් ගත්තොත් ඒක නිකන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ සින්දුවක් හැදෙනවා ශබ්ද පැත්තෙන් හරි ස්ටෝරි එක පැත්තෙන් හරි වොයිස් එක පැත්තෙන් හරි අඩුයි. ඩ්‍රාම එකක් ගත්තත් එහෙමනේ. එහෙම ලංකාවට හොඳයි නැත්තේ නෑ. හොඳ ඒවා තියෙනවා. ඒ කවි ගත්තොත් එහෙම ආර්යවංශ රණවීර වගේ කෙනෙක්ගේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සිරි ගුණසිංහ වගේ කෙනෙක් අලංකාර කවිය වෙනස් කරපු කෙනෙක්. මංජුල වෙඩිවර්ධන වගේ කෙනෙක්. එරික් ඉලයාප්පාරච්චි වගේ කෙනෙක්. ලාල් හැගොඩ වගේ කෙනෙක්. හැගොඩ සර්. ඒ වගේ අය කවි එහෙම නැෂනල් ලෙවල් එකේ නෙවෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේම තියන්න පුළුවන් ලෙවල් එක තියෙනවා මට අනුව. ඉතින් හිමායාටත් එහෙම හොඳ දෘෂ්ටිවාදමය ගමනක් යන්න පුළුවන්. ඉතින් එයා කොහොමද යනවා මම එයාට කියන්න දෙයක් නැහැ. එයාගෙන් මම සෑහෙන දේවල් ඉගෙනගෙනත් තියෙනවා. ඒක තමයි හේතුව මම හිතන්නේ කියන්නේ. මිනිස්සුන්ගේ රීඩ් එක තව තියෙන්න ඕන. ඒක අර කලින් ප්‍රශ්න වගේ තමයි ආර්ථික යමන ඔක්කොම නිකන් මේ කවි කියවන්න කොහෙද බං වෙලාව අපිට මේ දුවන්න තියනවා නේද. මොකද හොඳම දේ මොකක්ද දන්නවද? YouTube එකේ දෙනවා අපිට කොහේ හරි වැරදුනා බං කියලා කවියක් ඒක ඉස්සල්ලාම පස්සේ සින්දුවක් කරපු එකක් තියෙනවා. ඒකේ තියෙනවා මේ රේස් එකේ දුවගෙන ගිහලා අන්තිමට කිව්වොත් වැඩක් නැහැ නේ බලන්න වෙයි කියන අන්තිමට යාළුවාට මොකද වෙලා තියෙන්නේ කියන්නේ. පස්සේ හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානේ ඇහැක් කියලා ලස්සනට කියනවා. ඒක ලියන්නේ අපේ රෝහණ පොතුලියද්ද. පොත් අයියා තමයි කවි අයිතිකාරයා. ඒක පස්සේ සින්දුවක් කරනවා. සින්දුව YouTube එකේ තියෙනවා අපිට කොහේ හරි වැරදුනා බං කියලා. Google එකේ වගේ සර්ච් කරොත් එහෙම කවියක් ගන්න පුළුවන් අපිට කොහේ හරි වැරදුනා බං කියලා ගියොත් ඒකේ තියෙනවා මේ ඔය ඕකට හේතුව මිනිස්සුන්ට ඇයි කවි වගේ දේවල් කවි නෙමෙයි මොනවා හරි ආර්ට් එකක් මිස් වෙන්නේ මේ සමාජ ක්‍රමයස් එක්ක ධනේශ්වරයස් මිස් වෙන්නේ ඇයි කියන එකට හොඳ උදාහරණයක් හොයාගන්න පුළුවන් මේ වෙලාවේ අපි මේ සිටුේෂන් එකේ මට මතක් වෙන්නේ ඒක තමයි